Good evening. ආයුබෝවන් දුවේ පුතේ. ඔන්න අපි සෝදානම් 2026 අවුරුද්දේ 10 ශ්‍රේණියේ දුවා දරුවන්ගේ පේපර් ක්ලාස් එක අද දවසේදී ආරම්භ කරන්න. ඉතින් එහෙනම් අදත් අපි සෝදානම් ඉන්න ඔයගොල්ලොත් එක්ක බොහොම වටින දේවල් ටිකක් කියලා දෙන ගමන් ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න. ඉතින් බොහොම ආදරෙන් පිළිගන්න ගමන් අපි කල් වේලා යන නිසා හෙට උදේ සමහර අයට පන්ති ඇති. ඉතින් ඒ දේවල් එක්ක සෝදානම් වෙන නිසා අපි එහෙනම් ඉක්මනින්ම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට යමු. හොඳයි. එහෙනම් අද දවසේදී අපි 6 වෙනි ප්‍රශ්නේ සිට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. 6 වෙනි ප්‍රශ්නයෙන් අපි පටන් ගමු. එදා අපි 5 වෙනි ප්‍රශ්නය දක්වා සාකච්ඡාව කරගෙන ගියා. 6 වෙනි ප්‍රශ්නේ කියනවා fill in the blanks with the given words. One is done for you. පහත සඳහන් වචන වලින් මේක පුරවන්න තියෙනවා. අපි ඉස්සෙල්ලාම මේ වචන ටික බලලා ඉමු. cooking කියන්නේ උයනවා. උයමින් කියන වගේ අදහසක් නේ cooking කියන්නේ. ඊට පස්සේ ඊළඟට තියෙන දෙයා කියලා කියන්නේ ඔවුන්ගේ කියන අදහස. big කියලා කියන්නේ පුතේ ලොකු කියන අදහස. ලොකු big කියනවා ලොකු කියන අදහසට. big ලොකු. ඊළඟට hanging කියලා කියන්නේ එල්ලලා තියනවා වගේ අදහසක්. seen දැකලා spacious ඉඳ සහිත that a සම්බන්ධීකාරක පදයක් both දෙකම කියන අදහස. tasting කියන්නේ රස විඳින්මින් and සහ people කියන්නේ මිනිස්සු right. එහෙනම් මගේ දුවල පුතාලා අපි ඡේදය මෙතන තියෙන picture description එකට අනුව බලමු. This is a picture of a dining room. මේක මොන වගේ dining room එකක්ද? cooking dining room, their dining room, big dining room, hanging dining room. පුතේ අපිට එනවා පැහැදිලිවම පළවෙනි එකට spacious. මේක ඉඩ සහිත පළවෙනි එකට එන්නේ spacious dining room කියලා එන්නේ. නැකට එන්නේ spacious කියන වචනේ. එක. පැහැදිලිද? හරි. මම වේස්ටන් පොරවන්නේ නැහැ. ඔයගොල්ලන්ට අංකේ දාන්නම් ඉදිරියෙන් මේ විදිහට ඉතලයක් දාලා. කමක් නැහැ නේද? අපි ඒක ගමුකෝ මේ විදිහට. right බලන්න. හොඳයි. right එහෙනම් spacious කියන්නේ එක number 1. ඊළඟට මොකද කියන්නේ? Only two people can be seen. එහෙනම් people කියන එක දෙක එක දාලාම තියෙනවා. Can be seen in the picture. පින්තූරේ මිනිස්සු දෙන්නේ දකින්න තියෙනවලු. The man in the kitchen is something. පුතේ මෙන්න මේ පුද්ගලයා ගැන කියන්නේ. මෙන්න මෙයා මොනවා හරි කර කර ඉන්නවා. මෙයා උය ඉන්නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් cooking something කියලා. While the woman is cup of tea. මේ තේ කෝප්පයක් මෙයා රස විඳින ගමන් ඉන්නේ. එහෙනම් tasting හතර right ඊට පස්සේ කියනවා ඊළඟට their pet cat is sitting on the floor. එයාලගේ පූසමේ එහෙනම් අපිට ගන්න පුළුවන් pet cat their කියන එක පහ their පහ their cat is sitting on the floor looking at something and looking at something higher. හයවෙනි එකට එන්නේ and කියන එක and. හරිද? right. 7 මොකද කියන්නේ? There is a teapot on the table. teapot එකක් තියෙනවලු මේසේ උඩ මේ ලොකු teapot එකක් නේ. ලොකු එකක්. එහෙනම් big කියන වචනයට අපි ගමු 7. ඊට පස්සේ a picture is on the wall. මෙන්න පුතේ මේ එල්ලලා තියෙනවා. hanging. එහෙනම් hanging කියන එල්ලලා තියෙනවා 8. car කියලා එතන බලන්න car කියලා එන්න ඕනේ මෙන්න මෙතන CAR කියන එක ඉවත් කරගන්න WWE championship එක වගේ නේද පුතේ a car moving on the road can be පුතේ can be ආවොත් මේ බලන්නකො මෙතනත් තිබ්බ seen කියලා මෙතනටත් එන්නේ can be seen කියන එක can be seen 9 හරිද through the big window that කියන එකට අපිට ගන්න පුළුවන් මෙන්න මේක that has two curtains hanging on the side both side කියලා අපිට මෙතනට ගන්න පුළුවන්. එහෙනම් පිළිතුරු ටික මේ විදිහටයි එන්නේ සටහන් කරගන්න. මගේ දුවල පුතාලා හොඳට බලන්න කොයි විදිහට අංක ටික දාලා උත්තර ටික හරියට තියෙනවද කියලා. මම නැවත උත්තර ටික කියනවා. පළවෙනි එකට spacious, දෙවෙනි එකට people, 3 cooking, 4 tasting, 5 there, 6 and 7 big, 8 hanging, 9 seen, 10 that 11 both කියන උත්තර ටිකයි එන්නේ මං ඡේදය පැහැදිලි කිරීමකොත් ඔයාලට කරගෙන ගියා හොඳයි ඊළඟට අපි යන්නේ 7 වෙනි ප්‍රශ්නයට 7 වෙනි ප්‍රශ්නේ කියන්නේ මොකක්ද අපි ග්‍රීන් බෝඩ් එකට ගිහිල්ලා සාකච්ඡාව කරමු මේකේ කරන්න තියෙන්නේ
convert the following utterances into reported speech. reported speech කියන්නේ මොනවද? අපි බලමු. දුවේ පුතේ ඔයා යම්කිසි කෙනෙක් දැන් මෙතන ඉන්න කෙනා තමයි තිලාන්. මෙන්න මේ තිලාන් කියන පුද්ගලයා කියනවා යම් ප්‍රකාශ වගේක්. තිලාන් කියනවා පළවෙනියටම I am not well today කියලා. මට අද තිලාන් කියනවා පුතේ I am not well. මට අද නිකන් ඉච්චර හොඳ නෑ අද today. එතකොට මෙන්න මේ තිලාන් කිව්ව කාරණාව මට කිව්වේ කියලා හිතන්නකෝ. මම දැන් ගිහලා තව කෙනෙක්ට කියනකොට කියන්නේ මොකද්ද? දැන් තිලාන් කිව්ව මට සනීප නෑ කියලා නම් මම ගිහිල්ලා කියනවා අන්න තිලාන් කිව්වා මට සනීප නෑ කියලා. එතකොට මට කිව්වම නිකන් මමනේ පුතේ. දැන් ඇත්තටම සනීප නැත්තේ තිලාන්ටනේ. එහෙනම් මගේ දුවේ පුතේ මෙන්න මේ අවස්ථාවේදී අපි තිලාන් කිව්ව දෙයක් නිසා මේ he I එක he කියලා am එක was කියලා not well කියන එක ඒ විදිහටත් වෙනස් වීමක් වෙන්නේ නැහැ. today කියන එක that day කියලාත් අපිට ගන්න පුළුවන්. ඒතර උත්තරේට එන්නේ he was not well that day කියලා. ඊළඟට දෙවෙනියට තිලාන් කියන කාරණාවක් තමයි I met my friend. තිලාන් කියනවා මට I met my friend friend friend. මට මගේ යාළුවා හම්බ වුණා. දැන් පුතේ තිලාන්ට අපිට කියනවා මට මගේ යාළුවා මුණ ගැහුණා. ඒතර අපි ඒක තව කෙනෙක්ට ගිහිල්ලා කියනකොට කියන්නේ කොහොමද? අන්න තිලාන්ට මට කිව්ලා කිය අදහස් කරේ මට නෙමෙයිනේ තිලාන්ටනේ පුතේ. එහෙනම් අපි කියනවා අන්න තිලාන්ට මගේ යාළුවාද හම්බුනේ. තිලාන්ට හම්බුනේ මගේ යාළුවා. දැන් තිලාන්ට හම්බුනේ තිලාන්ගේ යාළුවා. එහෙනම් අපි එතෙන්ද කියනවා එහෙනම් පුතේ මේ I කියන එක වෙනස් වෙන්න ඕනි he විදිහටත්. මේ met කියන එක past tense එකක්. ඒක අපි ගන්නේ had met කියලා. had met එහෙනම් he had met my කියන්නේ තිලාන්ගේනේ. එහෙනම් his friend friend friend. එහෙනම් උත්තරේට එනවා තිලාන් said that කැමති නම් that දැම්ම නැත්නම් that නැතුව ලියන්න පුළුවන්. තිලාන් said මොකද ලියන්නේ? he had met his friend කියලා එනවා. හරි නේද? ඔන්න ඔය වගේ තමයි දැන් අපිට මේකේ උත්තර ටික ලියන්න. right අපි යමු පේපර් එකට යමු. right හරි බලමු එහෙනම් අපි මේකේ උත්තර ටික ලියන්න. එහෙනම් තිලාන් කියනවා මොකද්ද දෙවෙනියට කිව්වේ මේක හරි මේක ලියලා තියෙන්නේ I am not well. I met my friend කියන එක එහෙනම් තිලාන් said that I කියලා කියන්නේ he had met his friend friend his friend. පැහැදිලිද මගේ දුවලා පුතාලට උත්තරේ? right. ඊළඟට මොකද කියන්නේ? we are planning the next project. දැන් මේ we කියන්නේ කවුද? අපි. එහෙනම් අපි කියලා කියන්නේ තිලාන්නේ පුතේ. එහෙනම් තිලාන් said කැමති නම් that. දැන් තිලාන් said me කියන්නේ බෑ said to me. එතකොට හරිද? තිලාන් said that we කියන්නේ ඒගොල්ලෝනේ නම් they පුතේ ආයක were වෙන්නේ reported speech වලදී ආයක වෙනස් වෙන්නේ were කියලා. එහෙනම් they were planning 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 the දැන් ඔය next කියන එක පුතේ following project කියලා ලියන්න. following following project okay guys right. Tilan said that they were planning the following project. ඊළඟට තිලාන්ගෙට කිව්වරයි සුදේශ් මොකද කියන්නේ බලන්න. සුරේෂ් ඔන්න ඊළඟට එනවා සුරේෂ් කියනවා සුරේෂ් said that සුරේෂ් said කැමති නම් that නැත්නම් නොදාන්න පුළුවන්. සුරේෂ් said my teacher කියලා කියන්නේ මගේ කියන්නේ සුරේෂ් කියන්නේ. එහෙනම් his teacher lives කියන්නේ වර්තමාන ඒක අපිට lived කියලා ලියන්න වෙන්නේ අතීතයට යනවා. lived in මහරගම okay right very good. ඊළඟට සුරේෂ් කියන එකක් තමයි I don't like to write essays. එහෙනම් I කියලා කිව්වේ කවුද පුතේ? මෙන්න මේ සුරේෂ්නේ. සුරේෂ් කියනවා එහෙනම් සුරේෂ් said that කැමති නම් ලියන්න. I don't කියන එකට he
don't එකට didn't he didn't like to to එකට පස්සේ verb එක කොහොමද වෙනස් වෙන්නේ write essays එහෙනම් Suresh said that he did not like to write essays කියලා ගත්තා. එහෙනම් අවසාන වශයෙන් අපෙන් අහනවා our neighbors are friendly. පුතේ our neighbors කියන්නේ අපේනේ. අපේ කියන්නේ ඔයාගේ මගේ නෙමෙයි සුරේෂ්ගේ. එහෙනම් සුරේෂ් කියනවා පුතේ Suresh said මොකද කියන්නේ? Our neighbors our කියන්නේ අපේ කියන්නේ යාළගේ THER they are NEIGH BOUR එහෙනම් Suresh said that Suresh said their neighbors are කියන එක verb වෙනවා neighbors were friendly and helpful කියලා උත්තරේ ගන්න right ඔය විදිහට තමයි මගේ දුවේ පුතේ reported speech භාෂා වලට පිළිතුරු අපිට ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ හොඳයි එහෙනම් අපි යමු 8 වෙනි ප්‍රශ්නයට 8 වෙනි ප්‍රශ්නයට යමු හරි කියවමු බලන්න කියවනකොට අපිට හම්බ වෙනවා match the following instructions with relevant situation relevant කියන්නේ අදාළේ නිශ්චිත සිද්ධියත් එක්ක ගලපන්න බලමු මොනවද තියෙන්නේ කියලා don't damage anything කිසි දෙයකට හානි කරන්න එපා don't be lazy කම්මැලි වෙන්න එපා switch off මොකක් හරි දාපු දෙයක් off කරන්න ඒ කියන්නේ විසන්ධි කරන්න too much is bad ඕනට වඩා කියන එක නරකයි be patient ඉවසිලිවන්ත වෙන්න wear a safety gear ආරක්ෂිත හිස්වතුම් පැළඳවීම කරන්න හරි මොකද්ද වෙන්නේ කියලා බලමු don't damage anything කිසිම දෙයකට damage කරන්න එපාලු මොනවද මේ පැත්තේ තියෙන මොනවද when eating sugar සීනි කනකොට when using electrical equipments විදුලි උපකරණ භාවිතය when you use public property පොදු පහසුකම් මේ භාවිතා කරද්දී when you watch your big match ඔයාගේ big match එක බලනකොට when do you studies අධ්‍යාපන කටයුතු කරද්දී when you go out ඔබ එළියට යද්දී right පුතේ දුවේ මේ don't damage anything අපි මෙතනින් අඩාත් යලපෙන්නේ මෙන්න මේ when you use public property කියන එකට අපිට ගන්න පුළුවන් ඊළඟට don't be lazy මේ කම්මැලි වෙන්න එපානේ don't be lazy ඔයාගේ අධ්‍යාපන කටයුතු වැඩ කරනකොට when you study do your studies right switch off මේ ඔය කාමරෙන් එළියට යනකොට switch off කරලා යන්න when you go out too much is bad too much මොනවද ඕනකට වඩා sugar ගන්න එක හොඳ නෑ right too much be patient ඉවසිලිවන්ත වෙන්න මොකක් නිසාද ඉවසිලිවන්ත වෙන්න වාගේ big match එක වෙලාවේ නැත්තම් ගහගනි safety gear එකක් පළඳින්න when using electrical equipments හිස්වැසුම් අවශ්‍ය දේවල් පළඳන්න කියලා කියනවා right හොඳයි එහෙමනම් මගේ දුවලා පුතාලා අපිට 9 වෙනි ප්‍රශ්නෙට යන්න පුළුවන් කමක් තියෙනවා හොඳයි 9 complete the dialogue between the shopkeeper and the customer customer කෙනෙක් පාරිභෝගිකයා customer කියන්නේ කාටද පුතේ පාරිභෝගිකයෙක් සහ කඩහිමිකරුවා අතර use the words given in the brackets වරහන් ඇතුලේ දාලා තියෙන්නේ write the correct letter in the blank වරහන් ඇතුලේ හරි අකුර ලියන්නට ඕනි හරිද නේ sorry හිස්තනේ හරි අක්ෂරය ලියා ගන්න ඕනි the first one is done for you පළවෙනි වචනේට මේගොල්ලෝ අරගෙන තියෙන red කියන එක hello can I help you මට වාට උදව් කරන්න පුළුවන්ද thanks I am looking for a t-shirt මම t-shirt එකක් බලන්නේ have you got any in what is it red රතු පාටින් තියෙනවද let's see what අපි බලමුකෝ මොනවද කරන්න පුළුවන් කියලා what size you are අපි වාගේ size එක බලමු එහෙනම් මෙතන අපිට ගන්න පුළුවන් correct letter එක නිසා අපි ගමු මෙතන D කියන letter එක එනවා large ලොකු size එක here you are මෙන්න ඔයාට lovely that මොකද්ද ගත්තේ මොකක්ද දෙන්නේ ගන්න කියන්න බලන්න right මෙයා කියනවා here you are lovely can I try it on that කියන එකට අපිට ගන්න පුළුවන්
That looks lovely. Yes, correct. අපි යමු. That looks lovely. E. Can I try it on? Of course, the changing are over there. Changing rooms. Changing rooms. Changing rooms කියලා කියන්නේ B. හරිද? හරි. හොඳයි ඊට පස්සේ it fits me very well. ඒක මට හරියටම ගැලපෙනවා. How much is it? කීයද මේක? 650 rupees. 650යි. Okay, I'll have, here's the F. මොකද F එකේ තියෙන? money. මෙන්න සල්ලි. මෙන්න සල්ලි තියෙනවා. ඊට පස්සේ කියන thanks your balance කියලා අපිට ඒක දාලා දෙනවා. උත්තර ටික එන්නේ ඒ විදිහට සටහන් කරගන්න. හරිද? හොඳයි. මගේ දුවල පුතාලා අපි එනම් 10 වෙනි ප්‍රශ්නෙට යමු. 10 වෙනි ප්‍රශ්නේ. දැන් ඒවැ දීර්ඝව සාකච්ඡා කරන්න තියරි කොටස් නෙමෙයි තියෙන්නේ. අපිට සාමාන්‍ය ස්ටෑන් පිරවීම වගේ කාරණා ටිකක් කරගෙන යන්න තියෙනවා. අපි බලමු. This is a picture of a Vivekanand school. පළවෙනි එකට මම අරගෙන තියෙන්නේ playground කියලා. ඔයගොල්ලෝ හරි දාගන්න playground. පළවෙනි එකට මම අරන් තියෙන්නේ playground කියලා. playground. එක. දෙවෙනි එකට playground. There is a tree building. මොකක් වෙන්නේ නැද්ද tree කියලා කියන තුනනේ. building එක මොකද්ද තුනට සම්බන්ධ වෙන්නේ? මේකේ තියෙන පොතේ H කියලා කියන එක H story කියලා කියන්නේ story කියලා කියන්නේ යම්කිසි මෙතනදී නම් තට්ටු ගන්න. කතාව නෙමෙයි තට්ටු ගන්න. හරිද? තට්ටු ගන්න. එහෙනම් 1 story, 2 story, 3 story house කියලා කියන්නේ තට්ටු තුනේ building එකක් මේගොල්ලෝ හදන්නේ. හරිනේ? right. ඊට පස්සේ අපිට කියනවා building. Children are playing in the ground. ළමයි නේද පුතේ සෙල්ලම් කරන්නේ. ළමයි සෙල්ලම් කරන්නේ. එහෙනම් මෙතනට එන්නේ J කියන උත්තරේ. මම ඒක මෙතන දැම්ම 3 කියලා ඔයාලට බලා ගන්න ලේසි. 2 children are sitting under a tree. මොන tree එකද? Big tree. හතරට big ගමු. පහට ගමු 2. TWO2 බලමු. හරිද? ඒ මොකද්ද කියන්නේ? Another 2 children are studying. තවත් ළමයි දෙදෙනෙක් ඉගෙන ගන්නවා. 2 girls are. කෙල්ල දෙන්නෙක් නම් මොකද කරන්නේ? මෙතන තියෙනවා 3 boys are playing. එතකොට boysලා අනිවාර්යෙන් ෆුට්බෝල් ගහන්න එපා. boysලා ෆුට්බෝල් ගහනවා. හරිද? 7. හැබැයි ඊට පෙර තියෙන skipping කියන එක 6. මේ තියෙන 6 skipping කියන එක 6. ඊට පස්සේ some children are playing with seesaw. සමහර අය පදින්නේ seesaw එක. මේ තියෙන seesaw පදිනවා. මේ තියෙන මේ පැත්ත එක පැත්තක seesaw. අටට අපි දැම්මද උත්තරේ? 7ට ෆුට්බෝල් එන්නේ. 8ට මොකක්ද එන්නේ බලමු. Some girls are playing badminton. 8ට එන්නේ girls කියන එක. කො බලන්න. right මේ දින 8. Some girls are playing badminton. Some children are playing with seesaw. 9 වෙනි එකට තමයි ඒක එන්නේ. seesaw කියනට 9 එන්නේ. sorry. 2 boys are riding their ළමයි දෙන්නෙක් ඒගොල්ලන්ගේ මොනවද පැද ඉන්නේ? අනිවාර්යෙන් bicycle නේ. 10. එතකොට අවසානයේ කියනවා a man is ringing the school bell 11 ringing. ඔය විදිහට තමයි අංක ටික එන්නේ. බලමු උත්තර ටික මම නැවත කියන්නම් බලන්න. පළවෙනි එකට playground, දෙකට story, තුනට children, හතර big, පහ 2, 6 skipping, 7 football, 8 girls, 7 football, 8 girls, 9 seesaw, 10 bicycles, 11 ringing කියලා එන්නේ. හරි. අපි යමු ඊළඟ එකට එනවා. හොඳයි.
තරමක වෙහෙස කර ගතියක් තිබුණා. මොකද අද උදෑසන ඉඳන්ම පන්තිත් එක්ක ඉන්න ටිකක් වෙහෙසයි. නමුත් ඔයාලා වෙනුවෙන් මේ වැඩේ අපි කොහොම හරි කරන්න ඕන. මොකද අපිට සාමාන්‍යයෙන් පන්තියේදී මේක අපිට පැයක් අරගෙන සති 3ක් වගේ ඇතුළත මේක ඉවරයක් කරලා දාන්න පුළුවන් මාසේ ඉවර වෙන දවසට. ඒ කියන්නේ ටර්ම් එක ඉවර වෙන දවසට. හැබැයි අපි එතනට යන්නේ නැතුව මගේ දූල පුතාලා වෙනුවෙන් අපි මහන්සිය නොබලා හරිද මහන්සි වුණත් ඒ ගැන හිතන්නේ නැතුව මේ කරගෙන යන්නේ මේ වැඩේ. ඔයාලට මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නිසා. හරිද මගේ දූල පුතාලා? Write the correct word given in the brackets to fill in the blanks. හරි? බලන්න I like මේකේ තියෙන homophone කියලා කියන පුතේ එකම શબ્දය අර්ථ දෙකක්. උදාහරණයක් පළවෙනි එක I like to මෙතන තියෙනවා එකක් read කියලා. එහෙනම් I like to read මම කැමති පොත් කියවන්නනේ. READ read books. They are beautiful basket. මොකද කියන්නේ baskets of කියලා අපිට ගන්න වෙන්නේ. එහෙනම් මෙතනට අපිට එන්නේ read කියන්නේ පන් වලට කියන නමක්නේ. Right? Right. I flying kites in the sky there. Right. මොනවද කියන්නේ? I see and do. SCEC මම දකිනවා. එහෙනම් මම දකිනවා I see SEEC මේකට එනවා. The sea is very rough today. අද මොහොත ටිකක් රළුයි. SEAC. තුන්වෙනි එක the rises in the east the looked after father. Right. පුතේ ඉර නැගෙනවට අපි කියන්නේ rise කියලා. rises. එහෙනම් නැගෙන්නේ පුතේ ඉර SUN sun. SON sun looked after. The son looked after the father. පුතා බලාගත්ත තාත්තව. අසනීප නිසා. ඊළඟට this is tail. මේක උගේ නැට්ට its tail. ITS. It is ඒක හරීම calm and quiet. It is its කියන එක. දෙකම it's කියලා කිව්වට පළවෙනි එකේ apostrophe එකක් නැහැ. IT නිකම්ම S ලියනවා. මේ පැත්තේ IT apostrophe S. A calm and quiet place. He went last Monday. THERE. This is their THER. Their natural. This is their native house. ඉපදුණු තැන. හරි නේද පුතේ? right. අපි යනවා නම් 12 වෙනි ප්‍රශ්නෙට දැන් සාකච්ඡා කිරීම සඳහා. Complete the following sentences using the words from of the word given in the brackets. Sorry. Complete the following sentences using the correct form of the word. වචනේ නිවැරදි ආකාරයෙන් දාන්නලු. දැන් අපි මෙතන ගත්තොත් we watched an film last night. Enjoy film කියන්න බෑනේ. Enjoyable. 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 Enjoyable film. We watched an enjoyable. අපි බොහොම විනෝදජනක ෆිල්ම් එකක් බැලුවා. The principal and the teachers will organize an මොකක්ද? Educational trip. EDUCATION. Educational trip එකක්. Next month වල. My parents grow plants in our home garden. මගේ දෙමාපියෝ වගා කරන මොනවද? Medicinal plants. හරිද? Right. There are many places, attractive places. Attractive. Attractive places in Sri Lanka. Teenagers prefer to read. එයාලා කැමති ඇඩ්වෙන්චරස් ඒවා කියවන්නනේ. ටීනේජර්ස් නේ. ටීනේජර්ස් නම් මෙතන අපිට ප්ලූරල් එක අවශ්‍ය නැහැ. ටීනේජර්. TURE ADVENTUROUS adventurous stories. හරිද පුතේ? My little sister is in dancing, interested in.
මොකක් හරි දෙයක් ගැන උනන්දුයි කියන්න තමයි interested කියලා අපි භාවිත කරන්නේ. interested in කියලායි අපි ඒක භාවිත කරන්නේ. හරි. අපි යමු දුවේ පුතේ 13 වෙනි ප්‍රශ්නෙට. ඒකත් ඡේද අභ්‍යාසයක් වෙන නිසා ඒකේ තියෙන ප්‍රශ්න අනුව අපි ඉස්සෙල්ලාම ප්‍රශ්නේ කියවලෙමු. ඡේදය දැන් මෙතනදී කියමු පොඩි ඡේදයක් නිසා. a special meeting of prefects. prefects ලාගේ මත ශිෂ්‍ය නායකින්ගේ විශේෂ රැස්වීමක් අරගන්නවා 13 වෙනිදා Friday at 10 am at the library. පුස්තකාලයේදී 10 am, right? Organizing the prefect day, ශිෂ්‍ය නායක දිනය සංවිධානය කිරීම, and planning the prefects trip, ශිෂ්‍ය නායක චාරිකාව සැලසුම් කිරීම තමයි මේකේ අරමුණ. teachers in charge තමයි මේක ඔයාලට දාන්න කියලා කියන්නේ. right. පළවෙනි ප්‍රශ්නේ අහනවා පුතේ what's the meeting about? පුතේ meeting එක මොකක් ගැනද? right. ප්‍රශ්නේ අපි පොතෙන් බලන් කියමු. චාමර මට දෙන්න මේ ඡේද අභ්‍යාසය. right. මේකේ තියෙන්නේ මොකක්ද මගේ දුවේ පුතේ? මේක a special meeting of prefects, right? a special meeting of prefects. විශේෂ රැස්වීමක් ඈ. විශේෂ රැස්වීමක්. දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි එක අහනවා අපෙන්. when is it? කවද්ද මේක තියෙන්නේ? තියෙන දවස් අතිශය පැහැදිලිව දිනවා on 13 February කියලා. ඔන්න දෙක. හරිද? ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ. where's the meeting? meeting එක තියෙන්නේ කොහෙද? at the library. at the library මේ at the library හතරවෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්න බලන්න මගේ දුවේ පුතේ. who calls the meeting? කවුද මේ who calls කියන පුතේ කවුද රැස්වීම කැඳවන්නේ? teacher in charge. මෙන්න දිනවා පුතේ 4. teacher in charge. පස්වෙනි ප්‍රශ්නේ. write one topic they are going to discuss. එයාලා කතා කරන්න යන මාතෘකාව වෙන්නේ එකක් තමයි මෙදින්නේ කොටු කරන්නේ planning the prefects day, planning of the prefects trip, right? ඔන්න වගේ එකක් අපිට ගන්න පුළුවන්, right? හරිද? හොඳයි එහෙනම් දුවලා පුතාලා අපි දැන් යමු 13 වෙනි ප්‍රශ්නයෙන් පස්සේ 14 වෙනි ප්‍රශ්නෙට. 14 වෙනි ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? fill in the blanks of the following passage. මේක passage එක ඉස්තම් පුරවන්නලු. දීලා තියෙන වචන පාවිච්චි කරලා. බලමු prepositions තමයි දීලා තියෙන්නේ නේද? right. Mr. Ravi is a doctor. එයා ડોක්ටර් කෙනෙක්. He lives. එයා ජීවත් වෙන්නේ Kandy. He lives in Kandy. He lives in Kandy කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ he works Peradeniya hospital. He works at හරිද? ඊට පස්සේ ගමු. Ravi is friendly his staff. එයා හරිම staff එකත් එක්ක friendly with. Okay? Right. Next. He has been working at Peradeniya hospital 5 years. For 5 years. අවුරුදු 5ක් තිස්සේ මම වැඩ කරමින් ඉඳලා තියෙනවා after the next year. He hopes එයා බලාපොරොත්තු වෙනවා he hopes to go abroad for his neighbor studies, right? Okay. හරි. ඒ ඇවිල්ලා අපි කතා කරේ 14 වෙනි ප්‍රශ්නේ. 15 වෙනි එක යමු. 15 වෙනි එක සාකච්ඡා කරමු. 15 වෙනි එක කියන complete the following words with suitable prefix. වාක්‍යයක මුලට අගට එකතු කරන කොටස්. right? මුලට එකතු කරන්න පුළුවන් එක තමයි move කියන එකට අපිට movable කියලා ලියන්න පුළුවන්. movable. famous FAMOUS famous. අද movable ලියාගත්තා. ඊළඟට farmer famous OUS ලියාගත්ත famous. ඊළඟට island කියන එකේ අපි ඉස්සරහට IS දානවා. ඉතින් right island. known unknown UN unknown goodness
goodness. Right? හරි නේද මගේ දුර පුතා? right. ඊළඟට බලන්න. goodness. appear පුතේ අපිට ගන්න පුළුවන් disappear. නොපෙනී යනවා disappear. disappear. tell foretell for FOR. FORE. right? ඊළඟට child කියන එකට අපිට මොකද ගන්න? child. childhood කියලා ගමු අපි. childhood. childhood කියනවා ඒකට ගන්න. හරි. ඊළඟට අපි ගත්තොත් එහෙම war කියන එකට අපිට post war කියලා ගන්න. පශ්චාත් යුද වාතාවරණය post war. ඊට පස්සේ careless. careless. right. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට ආවේ මෙන්න මේ කියන මේ කොටස් වලට උත්තර ලිවීම සඳහා. හොඳයි. ඊළඟ ප්‍රශ්නය 16. 16 වෙනි ප්‍රශ්නේ බලමු. Where can you find these? ඔයාලට මේවා හොයාගන්න පුළුවන් කොහෙන්ද? right. ඒ කියන්නේ උදාහරණයක් atlas සිතියම newspapers පත්තර register නාම ලේඛනය directory දුරකථන නාමාවලිය biography කෙනෙකුගේ ජීවිත කතාව. right. හරි එහා පැත්තේ බලමු. එහා පැත්තේ කියනවා record of attendance, a telephone number, the position of a place, a life or story, a daily happening. right. අපි බලමු මෙහෙම. මොකක්ද ගන්න? right. දැන් මේ atlas කියලා කියන එකෙන් අපිට තනක් නේ දැන් සිතියමනේ. ඒක හොයාගන්න අපිට correct number එක මොකද්ද දාන්න ඕනේ? number එක මේ පැත්තෙන් මොකද්ද අපිට ගන්න පුළුවන්? position of a place එනන් 3. මේකට එන්නේ 3 අනිවාර්යයෙන්. newspapers වලින් අපිට මොකද වෙන්නේ? newspapers වලින් අපිට වෙන්නේ මොකද්ද? දිනපතා සිද්ධ වෙන දේවල් daily happening පේනවා. එහෙනම් මෙතනට එන්නේ daily happening තියෙන නිසා මොකද්ද අපි ගන්න? 5. right. newspapers 5. ඊළඟට register එකෙන් අපිට පුළුවන් record of attendance බලන්න. ඊළඟට directory එකෙන් අපි බලන්න පුතේ telephone numbers 2. biography කියන්නේ කෙනෙකුගේ ජීවිත කතාවක්. a life story 4. ඔන්න උත්තර ටික එන විදිය. okay right. හොඳයි. අපි එහෙමනම් අදට මම හිතන්නේ සාකච්ඡා කරන ප්‍රමාණය මම මෙතනින් නිමා කරන්න හදන්නේ. අපේ දරුවන්ටත් තරමක් වෙහෙසක් ඇති ඇතැම් විට අපි ඔන්න ප්‍රශ්න 16ක් දක්වා දවසේදී සාකච්ඡා කරන්නට සැලසුම් කරගත්තා වගේම කරගත්තා. ප්‍රශ්න 16ක් අපි දැන් මේ වෙනකොට කතා කරලා ඉවරයි. එහෙනම් ඔයාලා ලබන සතිය වෙනකොට 30 වෙනි ප්‍රශ්නය දක්වා මේ පොතේ වැඩ කටයුතු ටික අවසන් කරලා තියෙන 30 වෙනි ප්‍රශ්නය දක්වා අවසන් කරලා තියෙන අපි ටික මේ විදිහට සතිය පතා මේ සාකච්ඡාව කරගෙන යමු. අද ක්ලාස් එකේ හිටියම් මේ රෙකෝඩින් එකවත් බලපු නැති දරුවෝ. ඊට පස්සේ සම්බන්ධ වීම කෙසේ වෙතත්. ඉතින් ඔයාලා කොයි වෙලාවකවත් එහෙම කරන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාලා වෙනුවෙන් අපි කරන කැපකිරීමට ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් දේ තමයි ඔයගොල්ලෝ මේ වීඩියෝස් නැවත බලන්න. එහෙම නැවත බලද්දි තමයි මේකෙන් හොඳට ඔයගොල්ලන්ට දැනුමක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. මතක ඇතිනේ දැන් අද ෆිසිකල් ක්ලාස් එකේ දරුවෝ අර 48 type sentences ලියන්න කියලා ඉපු රෙකෝඩින් එක අහන්න නැතුව අද මං හිතන්නේ ගොඩක් දරුවෝ ඇගීමට ලක් වුණා පන්තියේදී කීප දෙනෙක් කරුණාම නොලිවීම මත. හරිද? ලියන්නේ නැති එක මත විශේෂ ඇගීමකට ලක් කරන්න අපිට සිද්ධ වුණා. ඉතින් ඒ වගේ කියන්නේ තියෙන දේ මේ සරලව පාවිච්චි කරන්න පුළුවන් ටික පාවිච්චි නොකර ඉන්න එපා මගේ දරුවනේ. අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. හොඳයි. එහෙනම් අදට අපි නවතිමු. ලබන සතියේ මුණ ගැහෙමු. පේපර් ක්ලාස් එකත් එක්ක සියලු දෙනාටම තෙරුවන් සරණයි. good night.